guys, welcome back to my channel. යමුද මගෙත් එක්ක ලස්සන පාරක් දිගේ ඇවිදගෙන අනන්තයට. බලන්න ළමයි මේ පාර අපි පුංචි කාලේ දැක්ක ලස්සන සුරංගනා ලෝකයේ පාරක් වගේ නෙමෙයිද කියලා. මේගොල්ලෝ මේ පාර මං හිතන්නේ ඩෙකොරේට් කරලා තියෙන්නේ ක්‍රිස්මස් එකට. සහ ක්‍රිස්මස් එකත් එක්ක වින්ටර් එක ඇවිල්ලා නිසා මේක මාර ලස්සනට අපිට පේනවා. මගෙත් එක රැඳලා ඉන්න මේකේ අන්තිම වෙනකල් තමයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ සිටි එක උඩින් කේබල් කාස් උත් යනවා. මාරම ලස්සනයි. කොච්චර වීඩියෝස් ගත්තත් ඇති වෙන්නේ නැහැ. සහ කොච්චර ෆොටෝස් ගත්තත් ඇති වෙන්නේ නැහැ ළමයි. පිස්සු හැදෙනවා. අපි මේ ඉන්නේ ජෝර්ජියා වල ටිබිලිසි සිටි එකේ. ඔයගොල්ලන්ටත් අඩු වියදමකින් යුරෝප් රටක ට්‍රැවල් කරන්න කැමති නම් මෙන්න රට ළමයි. ඇවිත් බලන්න. හැබැයි එන්න ඕනේ ක්‍රිස්මස් සීසන් එකට සහ වින්ටර් එකත් අල්ලලා මාරම ලස්සනයි. මේ මගේ යාළුවෝ දෙන්නෙක් තමයි ඉස්සරහින් යන්නේ. අපි ඔක්කොම මේ ක්ලබ් එකක් හොයාගෙන යන ගමන් අහම්පින් තමයි මේ ස්ට්‍රීට් එක කැප්චර් කරගත්තේ. හැබැයි ඒක මාරම ලස්සනයි. හරියට නිකම් ඇත්තටම සුරංගනා කතාවක අපි ඇවිදගෙන යනවා වගේ. මේ මිනිස්සුත් මාරම හොඳයි සහ රටත් හරිම ආරක්ෂිතයි. ඒක විශේෂයෙන් කියන්න ඕන. මේ ඉතින් අපි යන ගමන් තාමත් බලන්න දැන් අපි මේකේ අන්තිම හරියට ළඟ වෙලා ඉන්නේ. මම මේකේ අන්තිමට ගියාම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ සිටි එකේ එක පැත්ත කොච්චර ලස්සනද කියලා. සහ මගෙත් එක රැඳිලා ඉන්න. මම තව වීඩියෝස් අරගෙන ඉන්නම් ඔයගොල්ලන්ට මම ට්‍රැවල් කරපු රටවල් වල ලස්සන. මේක නම් මාරම ලස්සන පිස්සුවක් ළමයි. කොච්චර ඇවිද්දත් ඇති වෙන්නේ නැහැ. මහන්සියක් දැනෙන්නෙත් නැහැ. මේ පාරවල තියෙන බල්බ්ස් වලට තියෙන ලස්සන දැක්කහම මේ තමයි මේන ස්ට්‍රීට් එකක්. මේ අපිට ඈතින් පේන්නේ ඒ සිටි ටිබිලිසි සිටි එක. මේ ඔක්කොම කමර්ෂියල් බිල්ඩින් ළමයි. මම හිතන්නේ නැහැ මේකේ ගෙවල් නම් මේගොල්ලෝ ඉන්න තියනවාද කියලා. මේ විදිහට තමයි අපිට මේ සිටි එකේ මේ පැත්ත පේන්නේ. මේ විදිහට මේ හැම එකක්ම එකම විදිහට ඩෙකොරේට් කරලා තියෙනවා. ඈතින් පේන මම දන්නවා ඔයගොල්ලන්ට හරියට පේනවා කියලා චර්ච් එකක්. මේ මාරිදේ චර්ච් තියෙනවා. මොකද මේ කන්ට්‍රි එක ක්‍රිස්තියන් අය තමයි ගොඩක් ඉන්නේ. මේ විදිහට මෙතනත් ඔයගොල්ලන් බලන්න පුළුවන් චර්ච් එකක්. පොඩ්ඩක් ඉන්න මම ඔයගොල්ලන්ට කේබල් කාස් ටික පෙන්නන්නම්. මෙන්න මේ උඩින් යන ළමයි පේනවාද? ඔයගොල්ලෝ රැයට කේබල් කාස් ගන්නවා නම් මේ සිටි එකේ ලස්සන මාර විදිහට බලන්න පුළුවන්. පිස්සු හැදෙනවා. මේ විදිහට කේබල් කාස් ටික යන්නේ. සහ පැත්තකින් රිවර් එකක් තියෙනවා. මම නම නම් දන්නේ නැහැ guys. මෙන්න මේ විදිහට ඒකත් මේ ටිබිලිසි සිටි එක ලස්සන කරන්න මාර විදිහට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මගෙත් එක රැඳිලා ඉන්න ඉස්සරහ වීඩියෝස් වලින් අපි සවත් මේ වගේ ලස්සන තැන් බලමු. ගිහිල්ලා නම් bye bye.